ට්‍රයැන්ගුලේෂන් සම්බන්ධතා පවතින දෙන්නෙක් අතර යම්කිසි ඝට්ටනයක් හෝ ප්‍රශ්නයක් ඇති කරන්න එහෙම නැත්නම් ඒ දෙන්නව කන්ට්‍රෝල් කරන්න පාවිච්චි කරන සයිකොලොජිකල් ටෙක්නික් එකක්. සමහර අය ඔබත් එක්ක ගනුදෙනු කරන්න තුන්වන පාර්ශවයක් යොදා ගන්නවා. මේක ඔයාගේ යාළුවෝ අතර පවුලේ අය අතර යොදා ගන්න දෙයක්. උදාහරණයක් ලෙස ඔයාගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ මොනවා හරි ගැටුමක් නම් ඔහුගේ හෝ ඇයගේ යාළුවා මේකට ඉන්වෝල්ව් වෙන්න පුළුවන්. මෙතනදී ඒ යාළුවාට ඔය දෙන්නව පාලනය කරන්න පව එකක් ලැබෙනවා. ඔය දෙන්න අතර තව ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ඒත් ඔයාගේ රිලේෂන්ෂිප් එකේ අවධානයෙන් ක්ලියර් මයින්ඩ්සෙට් එකකින් ඉන්නවා නම් මේකට හසු නොවී ඉන්න පුළුවන්. මේක මතක තියාගන්න. රිලේෂන්ෂිප් එකකදී sannivedanaya ගොඩාක් වැදගත්. ඒකෙදි කිසිම තුන්වන පාර්ශවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. What hurts the most? Psychologically වේදනාවන් වර්ග දෙකක් තියෙනවා. Body pain සහ social pain. මං වගේ දෙයක් අහන්නම්. මේ දෙකෙන් ගොඩක් වේදනාකාරී වෙන්නේ මොන pain එකද? body pain කවුරු හරි වාට ගැහුවොත් නැත්නම් වැටිලා අනතුරක් වෙලා තුවාල වුණාම ඇතිවන වේදනාව. social pain කියලා කියන්නේ ප්‍රතික්ෂේප වීම, තනිකම, අවමානයන් නිසා අපට ඇතිවන මානසික වේදනාව. ගොඩක් වේදනාකාරී වෙන්නේ මේ social pain කියන දේ. ප්‍රතික්ෂේප වීමට ලකුණු පුද්ගලයාගේ සිත් වේදනාව ඔහු දරුණු අනතුරකට ලකුණු ආකාරයෙන්ම දැනෙන බව හොයාගෙන තියෙනවා. මොකද රිජෙක්ෂන් එක වෙලාවෙදිත් ඇක්සිඩන්ට් එක වුණු වෙලාවෙදිත් මොලේ ඇක්ටිවේට් වෙන්නේ එකම පෙදෙස නිසායි. ගෑස් ලයිටිං. ඔයාගේ ඉදිරියේ ඉන්න කෙනා ඔයාගේ මතකයම ප්‍රශ්නයක් කරන එකයි. ඔයා තුළ සෙල්ෆ් ඩවුට් එකක් ඇති කරන එකයි. සිදුවුණු සිදුවීම් Tamanට අවශ්‍ය පරිදි වෙනස් කරන්න ගනීවි. ඒ පුද්ගලයා ඔබට වැරද්දක් කළයි කියමු. ඊට පස්සේ ඒ වැරද්ද ඔහුගේ නොව ඔයාගේ බව පුනපුනා කියන්න ගනීවි. ඔබේ මතකය හා තේරුම් ගැනීමේ ශක්තිය ගැන ඔබම සැක හිතන විදිහට ඔබේ සිතුවිලි වෙනස් කරන්න ගනීවි. ඔබ වැරදියට තේරුම්ගෙන ඇති බව පවසාවි. ඔබ ඕනවට වඩා රියැක්ට් කරන බව පවසාවි. මේ වගේ මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්න. ගිල්ට් ට්‍රිප්. ඔබේ සමීපතයෙක් ඔයාගේ වැරදි ගැන නැවත මතක් කරමින් ඔයාව අසරණ භාවයකට පත් කිරීමෙන් ඔයාට ගිල්ටි ෆීලින් එකක් දැනෙන්න ගන්නවා. ඉන් පස්සේ ඔහුගේ කැමැත්තට ඔබට වැඩ කටයුතු කරන්න සිද්ධ වේවි. ෆෝස්ට් ටීමිං. ඉදිරියේ ඉන්න කෙනා ඔයාව එයත් එක්ක එකතු කරලා කතා කරලා Tamanට අවශ්‍ය දේ කරගන්න එකයි. ඔයාගේ බොස් ඔයාලට කියනවා අපේ කම්පැනි එකේ ලොකු ගැටලුවකට මුහුණ දෙමින් පවතින්නේ. අපි හැමෝම ටීම් එකක්. ඔයා ඔව් කියයි. ඊට පස්සේ අපි කොහොම හරි මේකෙන් එළියට එන්න ඕන. මේ වීකෙන්ඩ් එකෙත් අපි හැමෝටම වැඩ කරන්න සිද්ධ වෙනවයි කියලා මේ ට්‍රික් එක භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ මිතුරෙක්, සහකරුවෙක් හෝ කලීග් කෙනෙක් යූස් කරන්න පුළුවන්. එයාගේ ප්‍රශ්නේ ඔයාගේ ප්‍රශ්නයක් බව අඟවන්න ගනීවි. ඔයා මේ දේ නෝටිස් කරලා තියෙනවද? ඔයාගේ ළඟ ඉන්න කවුරු හරි ඈනුම් මරින වෙලාවේදී ඔයාටත් ඈනුම් යන්න ගන්නවා. කවුරු හරි hina වුණා නම් ඔයාගේ මුණෙත් hinaවක් දකින්න පුළුවන්. කවුරු හරි ඇඬුවා නම් ඔයාටත් දුකක් ඇති වෙනවා. මේක ඉබේ සිදුවන දෙයක් නෙවෙයි. මේකට හේතුව මිරර් නියුරෝන්ස්. ඔයාගේ මනස නිරීක්ෂණය විතරක් කරන්නේ නැහැ. ඉස්සරහා ඉන්න කෙනා කරන දේ ෆීල් කරමින් ඒ දේම කරන්න සිදු කරනවා. සුරතල් සතුන් වුණත් තමන්ගේ අයිතිකාරයා කරන දේම කරන්න ගන්නේ මෙන්න මේ හේතුව හින්දායි.